වාහනේ නවත්තන්න බෑ මෙයා අඬනවා. දැන් අම්මා අයියේ පල්ලෙහාට නිකන් මෙතන වටේක ගහ ඉන්න ඕනේ මේ නැත්තම් අඬන නවත්තපු ගම. ඉතින් ඔන්න ඔය වගේ සුන්දර සින්දු ආපු කාලෙක තමයි ඒ ගත උනේ. ඒ සින්දු තාමත් අහනවායි කියන්නේ මේ ඇත්තටම ආරාසයි අපි පරණ කාලට යනවා කෙලින්ම. රමේෂ් ලක්ෂාන් හිතු මතේ ඒ දවස්වල මේ සින්දු මාර පිස්සුවක් මට මතකයි. අද අපි යනවා gift එකක් ගන්න තියෙනවා. අද අපේ චූඩි පුතාගේ පොඩි එක්කෙනාගේ කොණ්ඩේ කපන්න යන්නේ. මේ ෆස්ට් ටයිම් පිලිපීන් සැලූන් එක ගත්තන පිලිපීන් අය තමයි මේ පොඩියාගේ කොණ්ඩ කපන වල ගොඩාක්ම ටැලන්ටඩ්. මේ ඒගොල්ලෝ මාර දක්ෂයි ඒකට. ඒගොල්ලෝ කපන ලස්සනට කොණ්ඩේ. මේ gift එකත් අරගෙන කොණ්ඩෙත් කපාගෙන එනම් බලමු. කන්න මොනවද අරගෙනත් එමු. ඔය රසමුස රයිස් එක චිකන් එකක් තියෙන මාර ෆේමස් එක. ඔය කොහොමද වැව්වේ? ඈ? ඔය කොහොමද මේ තාත්තා? ඒකම දැන් කොහමරි වැව්වද? ඈ? එන යමුනේ. වැඩ කීයද 5ක් 6ක් තියනවාද කරා. දැන් වැඩ ඇරලා ආපු ගමන් ආයිත් ගමනේ. එනං අපි ඊළඟ නැවතුම් පොළේදී හම්බෙමු. බලන්න ඕන එක. සෙනුත් වෙන එකක් බලන්න. ඊට පස්සේ මේ අපේ මිනු යා දැන් gift එක ගත්තා. දැන් අපිට යන්න තියෙන්නේ කෑම එක කලෙක්ට් කරගන්න. බලමු මම වාහනේ මෙතන හොදන්න කියලා තියලා ආවේ. සාමාන්‍යයෙන් මේ shopping mall වල සුපර් මාකට් අයිනේ කාර් වොෂර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ට දිරම් 10 දෙන්න ඕනේ මේ කාර් එක ඉතින් වොෂ් කරලා තියෙනවා. අපි shopping mall එක ඇතුලේ ගිහිල්ලා එහෙම වටේ ගහලා එනකොට ඒක ලේසි. සාමාන්‍ය මාසෙක සැරයක් විතර ෆුල් වොෂ් එකක් දා ගන්නවා. මේ දවස්වලට දානවා නිකන් එකක් දිරම් 10ක් දී ලේසිනේ. මේ කාර් එක අපි වොෂ් කරන ගමන් ඉන්නේ කිවරයි දැන්. ලේසි එතකොට. දැන් දිලිසි තියෙනවා. වොෂ් එක දාම දිලිසි තියෙනවා ගානට බබා වගේ. Okay now. Now okay. This is fine or you will shape?